හායි ඔන්න හැමෝටම ඉතින් ඔන්න 2026 අයවැයෙන් අස්වැසුමට මොකද වෙන්නේ යන්නේ. ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙන්නේ මගේ channel එකකින් හරි තොරතුරු හරියටම නිවැරදිව දැනගන්න පුළුවන් වෙන්නේ පාසල් ළමුන්ට හම්බෙන දීමනා ගැනත් ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ channel එකෙන් තාමත් මගේ channel එකට එකතු වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ කියන විදිහට එකතු වෙන්න මේ channel දෙකටම. අලුත් වීඩියෝ බලන්න මෙන්න මේ විදිහට තමයි ඔයාලට channel එකට එකතු වෙන්න තියෙන්නේ. මෙන්න මේ ඊතලෙ පෙන්න තැනින් ඔයාලට ටච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. bell icon එකක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලට ටච් කරපු ගමන් එතන ආපහු මෙන්න මෙතන all කියලා තියෙනවා. මෙන්න මෙතනින් ඊතලෙ පෙන්න තැනින්ම ඔයාලා ආපහු ටච් කරගන්න. ඊට පස්සේ ඔන්න ඔයාලට හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. එකතු වුණ ගමන් ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ තිබුණොත් ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය විදිහට channel දෙකටම එකතු වුණොත් තමයි මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මේ වීඩියෝ එක නොදන්නවට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. share කරන්න නැතු ඉන්න එපා. අනිවාර්යයෙන්ම අනිත් කට්ටියට දැනගන්න. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක යවන්න. ඉතින් ඒ වගේම ඔන්න ඔයාලට 2026 අයවැය ජනාධිපතිතුමා කියපු විදිහට මොකද්ද වෙන්න යන්නේ මෙන්න මේ විදිහට අස්වැසුමට. ඉතින් අස්වැසුමේ දෙවෙනි අදියර කට්ටියට ඒ විදිහටම 2026 දීගෙන යනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කට්ටිය මේ ආණ්ඩුවෙන් තෝරලා දුන්නේ හින්දා ඒ විදිහටම ඒ දේවල් දීගෙන යනවා. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. දෙවෙනි අදියර කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම ලබා දෙනවා. ඒ වගේම පළවෙනි අදියර කට්ටියට මොකද්ද වෙන්න යන්නේ? පළවෙනි අදියර කට්ටියට මෙන්න මෙහෙම දෙයක් වෙන්න යනවා. ඉතින් පළවෙනි අදියර කට්ටියට එයාලගේ ආණ්ඩුවෙන් තෝරපු දෙයක්වත් නෙමෙයි. ඉතින් ගොඩක් කට්ටිය ගන්නේ පෝසස් තියෙන සල්ලි තියෙන කට්ටිය තමයි මේ විදිහට අස්වැසුම නැවත ගන්නේ පළවෙනි අදියර කට්ටියට. ඉතින් ඒක නිසා පළවෙනි අදියර කට්ටිය මෙන්න මේ විදිහට අස්වැසුම නැවත තෝරනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පළවෙනි විදිහට මේ අස්වැසුම දිගින් දිගටම දෙනවා කියලා තියෙනවා. හැබැයි නැවත සමිශ්‍රණය කරලා මෙන්න මේ විදිහට කාටද දෙන්න සුදුසු කියලා මෙන්න මේ විදිහට පළවෙනි අදියර කට්ටියට මෙන්න මේ විදිහට මේක නතර කරලා අස්වැසුම නතර කරලා නැවත තෝරනවා කියලා තමයි කියන්නේ. 2026 තෝරලා නැවත අස්වැසුම දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හරියටම ලැබෙන්න ඕනි කවුද අස්වැසුම කාටද ලැබෙන්න ඕනි කියලා හරියටම තෝරනවලු. ඉතින් ඔන්න ඔයාලට ඉතින් සමහර දුප්පත් කට්ටියන් නම් ඒක අවුලක් නෑ. සාමාන්‍ය පොහොසත් කට්ටියට මේක අස්වැසුම ගොඩක් දුරට නැති වෙනවා. ඉතින් ඒකින්ද සමහරක් කට්ටිය ඉන්න ගොඩක් කට්ටිය කඩ තියෙන කට්ටිය ගන්නවා. ඒ වගේම ව්‍යාපාර කරන කට්ටිය ගන්නවා. ගොඩක් කට්ටිය මේ විදිහට පොලියට සල්ලි දෙන කට්ටිය ගන්නවා. ඉතින් මටම කෝල් කීපාරක් ඇවිල්ලා තිද්ද මේ විදිහට කට්ටිය ගන්නවා කියලා වෙట్లా. ගම් වලින් එක එක කට්ටිය ගොඩක් කෝල් අරගෙන තියෙන මටම. ඉතින් ඒක නිසා ඒ වගේ කට්ටිය ගන්නවා නම් ඒ වගේ කට්ටියට අස්වැසුම නැති වෙනවා. මොකද අස්වැසුම පළවෙනි අදියරේ අස්වැසුම මේ විදිහට ඉවත් කරනවා. දෙවෙනි අදියරේ කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි අදියරේ අස්වැසුම කට්ටියට මේ විදිහට ඉවත් කරලා ඉවර වෙලා ආය නැවත දෙනවා කියලා තමයි කියන්නේ. නැවත සමිශ්‍රණය කරලා මෙන්න මේ විදිහට දෙන්න සුදුසු කාටද කියලා සමිශ්‍රණය කරලා ඒ සුදුසු කෙනෙක් ඉන්නවනම් ඒ සුදුසු කෙනාට අස්වැසුම නැවත ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දිගටම විදිහට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අස්වැසුම ගොඩක් දුරට ගොඩක් කට්ටිය නැති වෙයි. ඉතින් මේ විදිහට සමහර විට මේක තව මාස දෙක තුනකින් ගොඩක් දුරට අස්වැසුම ගොඩක් කට්ටිය කපයි. ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ පළවෙනි අදියරේ ඔක්කොගෙම කපන්නත් පුළුවන් හැකියාව තියෙනවා. පළවෙනි අදියරේ ඔක්කොගෙම කපලා ඉවරලා නැවත සමිශ්‍රණය කරලා නැවත ලබා දෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. සුදුසු කෙනාට විතරක් ලබා දෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි අයවැයෙන් මෙන්න මේ විදිහට ජනාධිපතිතුමා අද අයවැය පාර්ලිමේන්තුවට කියපු වෙලාවේ කියලා තිබුණේ. ඉතින් ඔයාලට දැන් තේරෙන්නේ නැති මොකද්ද වෙන්නේ යන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට හරියටම තේරුණා මොකද්ද වෙන්නේ යන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක නොදන්නට ඔබ ෂෙයා කරන්න. ඒ වගේම තවත් මොන හරි තොරතුරු තියෙනවා නම් දැනගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකේ. මගේ channel එකට තාමත් එකතු නැත්නම් අනිවාර්යයෙන්ම එකතු වෙන්න. පාසල් ළමුන්ට දෙන දීමනා තියෙනවා. ඒවා ලබා ගන්න කොහොමද? තොරතුරු හැම දෙයක්ම අරන් යනවා මගේ channel එකේ. මගේ channel එකට තාමත් එකතු නැත්නම් අර මුලින් කියපු විදිහට වීඩියෝස් එකේ එකතු වෙන්න පුළුවන්. එහෙනම් තවත් මොනවා හරි තොරතුරක් තිබ්බොත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.